සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අපේ ඇනිකොම් SL YouTube channel එකට. අදත් මම අරන් ඇවිත් තියෙනවා Blue Lock Enemy series එකේ 12 වෙනි එපිසෝඩ් එක. ඉතින් channel එකට අලුත් අය ඉන්නවා නම් දැම්ම subscribe කරලා set වෙන්න කියලා ආදරෙන් අතක් කරන ගමන් අපි යමු අද එපිසෝඩ් එකට. second selection එක අදියර 5කින් සමන්විත වෙනවා කියලා ජෙම්පචි කිව්වනේ. ඉතින් ඉසගේ මූණ දෙන්න යන්නේ පළවෙනි අදියරයට. එතනදී ඉසගිට දකින්න ලැබෙනවා holographic goal කලාපයක් සහිත holographic man කෙනෙක්. ඉසගිට මෙතනදී බෝලයක් ලැබෙනවා. හැබැයි බෝලේ වටා රතු කවයක් දිස්සලා ඒකේ එන්න කුඩා වෙන්න ගන්නවා. එතකොට ඉසගිට තේරෙනවා මේක පැනල්ටි ඒරියා එක සම්බන්ධයෙන් කරන සිටුේෂනල් ට්‍රේනින් එකක් කියලා. ඒ වගේම මේ පළවෙනි අදියර සම්පූර්ණ කරන නම් මිනිත්තු 90ක් ඇතුළත ගෝල් 100 ස්කෝර් කරගන්න සිද්ධ වෙනවා කියලා ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඉතින් ඉසගි පළවෙනි ගෝල් එක ස්කෝර් කරගන්න උත්සාහ කරනවා. හැබැයි අර හෝලෝග්‍රෑම් එක මේක බ්ලොක් කරනවා. වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නැති බව ඉසගිට තේරෙනවා. ඊළඟට පන්දුව ගෝල් කීපර් සහ ගෝල් කලාපයේ සමග විවිධ ස්ථානවල දිස් වෙන්න ගන්නවා. එතකොට ඉසගි තේරුම් ගන්නවා ගෝල් කීපර් සහ බෝලය ලැබෙන ස්ථාන මාරු කරන හැම අවස්ථාවකම තත්ත්වය හරියට තක්සේරු කරලා ඊයා ගෝල් ස්කෝර් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉසගි පිට ගෝල් ස්කෝර් කරගන්න පටන් ගන්නවා. ඉසගි උද්‍යෝගිමත් වෙනවා මේ පුහුණු වීම නිසා එයාගේ වෙපන් එක තව තවත් ඔපමට්ටම් වෙනවා කියලා. ගෝල් 30 ස්කෝර් කරගත්තට පස්සේ දෙවෙනි ලෙවල් එක ආරම්භ වෙනවා. මෙතනදී හෝලෝග්‍රෑම්ස්ලා විදිහට ඩිෆෙන්ඩර්ස්ලා 3 දෙනෙක් එකතු වෙනවා. ඉසගි ගෝල් එක ස්කෝර් කරගන්න උත්සාහ කරත් මේ වතාවේ ඒක මිස් වෙනවා. ඉසගිට තේරෙනවා මේ ලෙවල් එකේදී කලින් ලෙවල් එකට වඩා එයා කල්පනාකාරීව වැඩ කරන්න ඕනි කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අන්රි පැහැදිලි කරනවා මේ ට්‍රේනින් රූම්ස් කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. අන්රි කියනවා මේ හෝලෝග්‍රෑම්ස්ලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ලෝක මට්ටමේ ගෝල් කීපර්ස්ලාගේ දත්ත භාවිත කරලා වැඩසටහන් ගත කරපු AI තාක්ෂණ පද්ධතියකින් කියලා. හැම රූම් එකකටම ප්ලේයර්ස්ලාගේ ස්කිල් එකට අනුගත කරපු හෝලෝග්‍රෑම් එකක් තමයි යොදලා තියෙන්නේ. මේක හරියට ජර්මනියේ টොප් ක්ලබ් ෆැසිලිටිස් සහ සමාන එකක් වෙනවා කියලා එයා කියනවා. මේ හැමදේම සලකලා බලලා අන්රි ජෙම්පචිට කියන්නේ මේ විදිහට දිගටම ගියොත් අපිට තියෙන සල්ලි ප්‍රමාණවත් නොවෙන්න ඉඩ තියෙනවා කියලා. හැබැයි ජෙම්පචි මේක එච්චර ගණන් ගන්නේ නැහැ. මොකද ජෙම්පචිට අවශ්‍ය සල්ලි වලට වඩා තමන්ගේ වෙපන් එකෙන් ස්කිල් එකෙන් හරියට වැඩක් ගන්න පුළුවන් පිරිසක් මේ බ්ලූ ලොක් ඇකඩමියෙන් බිහි කරන එක. ඊට පස්සේ අපිට පෙන්නනවා ඉසගේ ගෝල්ස් 60ක් ස්කෝර් කරගෙන දෙවෙනි ලෙවල් එකෙන් ලෙවල් මැක්ස් එකට යනවා. මේ ලෙවල් එකේදී හෝලෝග්‍රෑම් ඩිෆෙන්ඩර්ස්ලා චලනය වෙන්නත් බෝලේ කලින් වතාවට වඩා වේගෙන් එන්නත් පටන් ගන්නවා. ඉසගේ පහරක් ගහන්න උත්සාහ කරත් වේගයත් එක්ක බෝලේ කන්ට්‍රෝල් කරගන්න එයා අපොහසත් වෙනවා. මේක දිහා බලාගෙන ඉන්න ජෙම්පචි එතකොට කියන්නේ මේ පුහුණුවේදී ප්ලේයර්ස්ලට සිටුේෂන් එකක් නිවැරදිව තක්සේරු කරලා ප්‍රතිචාර දක්වන්නත් මිනිත්තු 90 ඒ සියල්ල පවත්වා ගැනීමට ප්‍රමාණවත් ශක්තියක් ගොඩනගන්නත් උගන්වනවා කියලා. ඉසගි ආයෙ වතාවක් ගෝල් එක ස්කෝර් කරගන්න අසමත් වෙනවා. එතකොට ඉසගිට තේරෙනවා එයා මෙතෙක් ගෝල් ස්කෝර් කරගන්න හැකි වුණේ බචිරගේ කුණිගමගේ චිගිරිගේ උදව්වෙන් මිසක් එයාගේ තනි මහන්සියෙන් නෙවෙයි කියලා. ඊට පස්සේ ඉසගි ආයෙ වතාවක් උත්සාහ කරලා බලනවා. ඒත් මේ වතාවෙත් බෝලේ වදින්නේ කනුවට. ඉසගිගේ ඩිරෙක්ට් ෂොට් එක එයා ටාගට් කරපු ස්ථානෙට ළඟා වුණේ නැති නිසා ඉසගිට තේරෙනවා මෙතනදී එයාට ටෙක්නික් එකක් අවශ්‍යයි කියලා. ඒ අනුව ටාගට් කරන ස්ථානෙට ෂූට් කරන්න නම් එයාට බලයෙන් 70%යි අවශ්‍ය බවත් ෂූට් කරන අවස්ථාවේදී ෂූටින් පොයින්ට් එකට එයා සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕන බවත් ඉසගි අවසානයේ තේරුම් ගන්නවා. ඉතින් මෙච්චර කාලයක් එයාට නොතේරුණු හැමදේම දැන් ටික අවබෝධ වෙනවත් එක්ක ඉසගි තවත් උද්‍යෝගිමත් වෙනවා. ඉතින් ඒ විදිහට ඉසගි පියවරෙන් පියවර ගෝල් 100 ස්කෝර් කරගෙන පළවෙනි අදියර සාර්ථකව අවසන් කරනවා. ඊට පස්සේ ඉසගි යන්නේ සෙකන්ඩ් සිලෙක්ෂන් එකේ දෙවෙනි අදියරේට. රූම් එකට ගියාට පස්සේ ඉසගි දකිනවා ස්ක්‍රීන් එකේ මැසේජ් එකක් තියෙනවා තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිටුවගෙන තමයි ඉදිරියට යන්න ඕනේ කියලා. නගී රේයෝයි දැකලා ඉසගි අනුමාන කරනවා එයාලා සන්සෙට්ස් වෙනකම් බලාගෙන ඉන්නවා ඇත්තේ කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ බචිරත් රූම් එකට ඇවිත් ඉසගිව දැකලා සතුටු වෙනවා. බචිරා කියනවා අපි දෙන්න එකට ඉන්න නිසා කණ්ඩායමට තව එක්කෙනෙක් හොයා ගන්න ඕනේ කියලා. කුණිගමි හරි චිගිරි හරි කණ්ඩායමට එකතු කරගන්න ඉසගි කල්පනා කරනවා. ඒත් තෝරගන්න පුළුවන් එක්කෙනෙක් විතරක් නිසා බචිරා ඉසගිගෙන් අහනවා කවුද මුලින්ම තෝරගන්නේ කියලා. එතකොට ඉසගි කියන්නේ දෙන්නගෙන් මුලින්ම එන කෙනා කවුද බලලා අපි ඒක තීරණය කරමු කියලා. ඒ අතරේ නගී ඉසගි ළඟට ඇවිත් අහනවා රයොත් එක්ක එයාගේ ටීම් එකට ජොයින් වෙන්න කැමති නැද්ද කියලා. බචිරාව තනි කරන්න බැරි නිසා ඉසගි මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඉසගිවම අපේ ටීම් එකට එකතු කරගන්න අවශ්‍ය කියලා රයෝ නගිගෙන් අහනවා. එතකොට නගි කියන්නේ එදා තරගෙදී එයා හරි ආකර්ෂණීය විදිහට සෙල්ලම් කරා. ඒ නිසා මට ඉසගි එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරන්න අවශ්‍ය වුණා කියලා. නගි ඉසගිගෙන් අහනවා එහෙනම් මට ඔයාගේ ටීම් එකට ජොයින් වෙන්න පුළුවන්ද කියලා. රයෝ මේකට ටිකක් ෂොක් වෙලා නගිගෙන් අහනවා එතකොට මට මොකද්ද වෙන්නේ කියලා. නගි රයෝට කියනවා ඔයා මට ෆුට්බෝල් කියන දේ ඉගෙනුවා. අපි දෙන්න පොරොන්දු වුණේ ලෝකයේ දක්ෂම ප්ලේයර්ස්ලා දෙන්න වෙන්න. ඒත් අන්තිමට අපි පරාජය වුණා. ඒ කියන්නේ අපි තවදුරටත් දක්ෂයෝ නෙවෙයි කියන එකයි.
ඉතින් ඒ පරාජයත් එක්ක ඇතිවෙච්ච හැඟීම තේරුම් ගන්න එයාට ඉසගි එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරන්න අවශ්‍ය වුණා කියලා. නගිගේ මේ සීරියස් හැසිරීම එක්ක රියෝ ටිකක් කම්පණයටපත් වෙනවා. ඒ කොහොම වුණත් නගි කියන කතාව ඇත්ත බව රියෝ පිළිගන්නවා. ඉසගි ඇත්තටම මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බචිරා ඉසගිගෙන් අහනවා මොකද්ද එයාගේ තීරණය කියලා. කුණිගමේ චිගිරී ගැන ඉසගි හොඳාකාරවම දන්නවා. ඒත් නගිටත් පැහැදිලි දක්ෂතාවක් තියෙන නිසා ඉසගි මේකට කැමති වෙනවා. ඉතින් පසුව එකිනෙකා නැවත හමුවන බලාපොරොත්තුවෙන් නගිරේට සමුදීලා ඉසගී බචිරයි එක්ක ටනල් එකට යනවා. ඒ අතරතුරේ බචිර නගිගෙන් අහනවා ඔයා යාළුවා එක්ක මොකක් හරි හිතමනාපකින්ද ඉන්නේ කියලා. එතකොට නගි කියනවා රයෝ කියන්නේ මගේ හොඳම යාළුවා. එයා ළඟ නැති එක මට ගොඩක් දැනේවි. ඒත් බ්ලූ ලොක් කියන්නේ සර්වයිව් වෙන්න හරි අමාරු තැනක්. ඒ නිසා ඔය දෙන්න එක ටීම් අප් වෙච්ච එක නාස්තියක් වෙන්නේ නැති බව මට විශ්වාසයි කියලා. ඉතින් ජයග්‍රහණය බලාපොරොත්තුෙන් මේ තුන්දෙනා දැන් ඇතුල් වෙන්නේ තුන්වෙනි ස්ටේජ් එකට. රූම් එකේදී මේ තුන්දෙනාට අලුතෙන් ප්ලේස්ලා තුන්දෙනෙක් මුණ ගැහෙනවා. රින් ඉතොෂි, ජූබේ යරියු සහ අවෝෂි තොකිමිත්සු. ඊට පස්සේ ජෙම්පචි ස්ක්‍රීන් එකෙන් කතා කරලා කියනවා තුන්වෙනි අදියර 3ට 3 සටනක් කියලා. ඉසගි කල්පනා කරනවා එතකොට එයාලා තරඟ වදින්න ඕන මේ රින් ඉතොෂිට එරෙහිවද කියලා. එතනින් සීන් එක කට් වෙලා අපිට පෙන්වන්නේ කුණගමි ෆස්ට් ස්ටේජ් එක අවසන් කරලා සෙකන්ඩ් ස්ටේජ් එකට පිවිසෙනවා. එතනදී එයාට චිගිරිව මුණ ගැහෙනවා. චිගිරි කියනවා අනෙක් ප්ලේස්ලගෙන් ආරංචි වුණ විදියට නම් ඉසගී බචිරයි නගී කණ්ඩායමක් වෙලා තුන්වෙනි ස්ටේජ් එකට ගිහින් තියනවා කියලා. කුණගමට ටිකක් කේන්ති යනවා ඉසගි මේ දෙන්නව දාලා ගියපු එකට. දෙන්න එකට ඉන්න එකේ කුණගමි චිගිරි එක කණ්ඩායමක් වෙන්න තීරණය කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෙම්පචි තුන්වන අදියරේ ගේම් එක කොහොමද පැවැත්වෙන්නේ කියන එක විස්තර කරනවා. ජෙම්පචි කියනවා තුන්වන අදියරේදී 3vs3 වශයෙන් තමයි තරඟය පැවැත්වෙන්නේ. හැම කණ්ඩායමකටම ගෝල් කීපර් විදියට ඉන්නේ හෝලෝග්‍රෑම් එකක්. ජයග්‍රහණය සඳහා එක කණ්ඩායමක් ගෝල්ස් 5ක් ස්කෝර් කරගන්න ඕන කියලා. ඒ වගේම ජයග්‍රාහී කණ්ඩායමට අවස්ථාවක් ලැබෙනවා පරාජිත කණ්ඩායමෙන් එක ප්ලේයර් කෙනෙක් ස්ටීල් කරගෙන සමාජිකයෝ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදාගන්න. ඊට පස්සේ 4 වන අදියරේදී 4vs4 බවට පත් වෙලා නැවතත් කලින් වතාවේ වගේම ප්ලේයර් කෙනෙක් ස්ටීල් කරගෙන සමාජිකයෝ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදාගන්න ඕන. ඉතින් මේ අලුතෙන් පිටුව ගන්න සමාජිකයෝ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 5 වෙනි අදියර සමත් වෙනවා වගේම සෙකන්ඩ් සිලෙක්ෂන් එකකිනුත් සමත් වෙනවා කියලා. එතකොට පරාජිත කණ්ඩායමට මොකද වෙන්නේ කියලා බචිර අහනවා. එතකොට ජෙම්පචි කියනවා පරාජිත කණ්ඩායම වලට අදියරෙන් අදියර ආපස්සට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 4vs4 3vs3 විදිහට අවසානයේ දිපුද්ගල කණ්ඩායමක් බවට පත් වුණොත් ඔවුන් තවත් දිපුද්ගල කණ්ඩායමකට එරෙහිව තරඟ කළ යුතු වෙනවා. එතකොට පරාජිත දිපුද්ගල කණ්ඩායමෙන් තෝරා නොගත් ක්‍රීඩකයාට ඇකඩමියෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කියලා. ප්‍රතිවාදීන් සොරකම් කරන ගේම් එකක් නිසා ජෙම්පචි මේ සෙකන්ඩ් සිලෙක්ෂන් එක නම් කරලා තියෙන්නේ රයිවරි බැටල්ස් කියලා. ඉතින් ක්‍රීඩා කරන කණ්ඩායම තෝරගන්න ප්ලේයර්ස්ලට නිදහස දීලා තියෙනවා වගේම කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන්න එකඟ විය යුතු වෙනවා. ඉසගි කල්පනා කරනවා තෝරගන්න නිදහස දීලා තියෙන නිසා මොන කණ්ඩායම එකද එයාලා මුලින්ම ක්‍රීඩා කරන්න කියලා. මේ වැඩේට උදව්වක් විදිහට ජෙම්පචි කට්ටියගේ අලුත් රෑන්කින්ග්ස් නිවේදනය කරනවා. ඒ අනුව ඉසගි රෑන්ක් නම්බර් 15වත්, බචිර රෑන්ක් නම්බර් 16ත්, නගි රෑන්ක් නම්බර් 7 බවටත් පත් වෙනවා. තවත් කණ්ඩායමක් එනකම් බලාගෙන ඉන්නවද නැද්ද කියලා ඉසගි කල්පනා කරනවා. එතකොට ඉසගි දකිනවා රෑන්ක් නම්බර් 3 ඉන්න තොකිමිත්සු සහ රෑන්ක් නම්බර් 2 ඉන්න අරියු. රෑන්ක් නම්බර් 4 5 6 ක්‍රීඩකයෝ සමගයි අපි සෙල්ලම් කරන්න ඕන කියලා අරියු යෝජනා කරනවා. තොකිමිත්සු නම් බය වෙවුල තමයි ඉන්නේ. එතකොට රෑන්ක් නම්බර් 1 ඉන්න රින් ඉතොෂි කියන්නේ ඊළඟට මොන කණ්ඩායම එක්ක සෙල්ලම් කරත් මට ඒකෙන් ඇති වැඩක් නැහැ. මොකද මගේ එකම අරමුණ මේ බ්ලූ ලොක් ඇකඩමිය හරහා නැෂනල් සිලෙක්ට් වෙලා කොහොම හරි මගේ වැඩිමල් සහෝදරයව පරාජය කරන එක. ඉතින් රින් කියන්නේ ඊට එහා ගිය කිසිම දෙයක් එයාට වැදගත් නැහැ කියලා. මේක දකින ඉසගී බචිරගෙනුයි නගිනුයි සමාවිල්ලගෙන රින් ළඟට ගිහින් අභියෝග කරනවා ක්‍රීඩා කරන කණ්ඩායම ගැන ඔයාට තැකීමක් නැත්තම් අපේ කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න කියලා. රින් කියන්නේ අති දක්ෂයෙක්. ඉතින් ඉසගිගේ ප්ලෑන් එක රින්ගේ කණ්ඩායම පරාජය කරලා රින්ව එයාලගේ කණ්ඩායමට ස්ටීල් කරගන්න එක. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු ඉසගිගේ මේ ප්ලෑන් එක සාර්ථක වෙයිද කියලා.